ඔයාම එකතුලා ඉන්නේ ශක්තිය YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන දුවත් thumbnail එකෙන් දකින්න ඇති. අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා දරස් එක හරහා product එකක් return කරොත් ඒ return එකට අදාළ මුදල කොහොමද ලබා ගන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන අහලා තිබ්බා. WhatsApp කරහා කොහොමද මේක ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරොත් ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ රිටර්න් එකේ රිෆයින්ඩ් එකෙන් කොච්චර කාලයක් යනවද අනිවාර්යයෙන් මේක ඩිපොසිට් වෙනවද බැංක් එකට. ඉතින් මේකේ හැම ක්‍රියාවලියක් ගැන මම වීඩියෝෙන් කතා කරනවා රිටර්න් ප්‍රොසෙස් එක ගැන. ඉතින් වැඩි කතා බහක් අවශ්‍ය නැහැ. අපි යමු වීඩියෝ එකේදී මම වෙලාව යනවා මගේ account එකට. ටරස් account එකට ගියාට පස්සේ උඩින් බලන්න පුළුවන් මෙතන my orders එකේ තියෙනවා එහා පැත්තේ කෙළවරම return and cancellations කියලා option එක. ඉතින් මේකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. මේකේ බලා ගන්න පුළුවන් මම දැනට products දෙකක් order කරපු දෙකක් මම return කරලා තියෙනවා. ඉතින් ඒ රිටර්න් කරපු ප්‍රොඩක්ට්ස් දෙකේම මට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ අදාළ මුදල මගේ බෑග් එකටම ඩිපොසිට් වෙලා තිබුණා. ඉතින් කිසිම ප්‍රශ්නයක් මට නම් එහෙම ආවේ නැහැ. කීපු විදියටම රිටර්න් එක නැවතත් වෙයාහවුස් එකට ගිහලා ඒක චෙක් කරගත්තට පස්සේ නැවත මගේ රිෆයින්ඩ් එක මගේ බැංක් account එකට ලැබුණා තිබුණා. ඉතින් අද කතා කරන්න යනවා මේ කොහොමද රිටර්න් ප්‍රොසෙස් ක්‍රියාවලිය වෙන්නේ කියලා. ඉතින් බලන්න පාම මම දැන් උඩින් මේ තියෙනවා රිෆයින්ඩ් ඉෂුව් කියලා මෙන්න මේ විදියට සේල් එකේ ඩේටස් තියෙනවා. ඒ වගේම එහා පැත්තේ තියෙනවා නිල් පාටි රිටර්න් ටු වෙයාහවුස් කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන තියෙන මේ ඩේටා කියන අයිකන් එක ක්ලික් කරනවා. ඒතකොට මේකට ගියාට පස්සේ සියලුම විස්තර අපිට බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක කවද්ද රිටර්න් කරේ, ඊට පස්සේ රිටර්න් ප්‍රොසෙස් ක්‍රියාවලිය කොහොමද උනේ කියලා රිෆයින්ඩ් එක නිකුත් වෙනකම්ම සම්පූර්ණ ක්‍රියාවලිය අපිට මෙතන ට්‍රැක් කරගීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා ට්‍රැක් ප්‍රෝග්‍රස් කියලා ඔප්ෂන් එකක්. ඒ වගේම මම මුලින් මතක් කරනම් දැන් බලන්න මගේ රිටර්න් කරපු ප්‍රොඩක්ට් එක රුපියල් 5954ක් වෙන ප්‍රොඩක්ට් එකක් තමයි මම ඕඩර් එකක් රිටර්න් කරේ. ඉතින් ඒකේ අදාළ මුදලත් මම ඔයගොල්ලෝ පේනනම් ශාක්ෂි සමග මගේ බැංක් account එකට වැටලා තියෙන හැටි. ඉතින් මම මෙන්න මෙතන track progress කියන option එකට. ඉතින් මේකට ගියට පස්සේ බලා ගන්න පුළුවන් tracking progress එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යටින්ම තියෙනවා we have received your return request කියලා. ඒ කියන්නේ 5 වෙනි මාසේ 16 වෙනි දින තමයි මගේ return request එක confirm කරලා තියෙන බලපන් මෙන්න මේ විදිහට 11යි 15ට ඒ වගේම 5යි 16 ඒ දවසේම pending එක pick up වෙලා තියෙනවා. ඒ වගේම 5යි 19 වෙනි දින බලපන් your return package is on its way to our logistic facility කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම 5:22 බලන්න පාව registered return delivered. ඒ වගේම 5:23 return package reserved ලැබිලා තියෙනවා මගේ return package එක. ඒ වගේම 5:23 බලන්න පුළුවන් මේ විදිහට refine processing වෙනවා. ඒ කියන්නේ මාගේ මේ මුදලට මම හිතනවා මගේ රුපියල් 5954 order එක return කරලා ඒ අදාළ මුදල් මේ process වෙන ගමන් තියෙන්නේ මේක සඳහන් කරලා තියෙනවා යටි refine request has been approved. ඒ කියන්නේ මගේ return එක approve කරලා තියෙනවා. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඉතින් ඒකයි මේ return එක කරලා තියෙන්නේ කියලා එයාලා ඒක තහවුරු කරගෙන 100% තහවුරු කරලා පස්සේ තමයි මෙන්න මේ විදිහට your refine has been approved කියලා ඔයගොල්ලන්ට notification එක message එක මැදට පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියෙන් පස්සේ තමයි ඔයගොල්ලෝ අදාළ ඔයාගේ product එකට ඔයාගේ order එකට අදාළ මුදල return කරපු product එකට මුදල deposit වෙන්නේ. ඉතින් මට නම් සාමාන්‍ය දින කිහිපයක් සාමාන්‍ය දින 3-4 වගේ කාලයක් ගියා මගේ අදාළ මුදල බැංකුවට වැටෙන්න. ඉතින් 5:29 වෙනිදා තමයි මෙන්න මෙතන your refine has been approved කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 5:29 වෙනිදා තමයි මගේ බැංක් එකට ඒ අදාළ මුදල ඩිපොසිට් කරලා තියෙන්නේ. ඉතින් ඒ සමගම මට දින කිහිපයක් ගියා මගේ බැංකුවෙන් මට මුදල් ලැබෙන්න. ඉතින් මේ තමයි මේ ක්‍රියාවලිය සිදුලා තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඩරස් එකේ ප්‍රොඩක්ට් එක රිටර්න් කරොත් කොච්චර කාලයක් යනවද මේ මුදල් ලැබෙන්න? වගේම අනිවාර්යෙන් මුදල් ලැබෙනවා. ඉතින් ඔව් අනිවාර්යෙන් මුදල් ලැබෙනවා. මොකද මගේ එහෙම රිටර්න් කරපු ප්‍රොඩක්ට්ස් දෙකකට මේ අදාළ මුදල් මගේ බැංක් account එකෙම ඩිපොසිට් වෙලා තිබුණා. ඉතින් සාක්ෂි සම ගෝල්ඩ් මාත් මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට රිටර්න් එකක් ඕඩර් එකක් ඔයාලා රිටර්න් කරොත් ඔයගොල්ලන්ට පේමන්ට් එක ලබා ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා. තමයි ඩරස් පොයින්ට් සහ ඔයගොල්ලන්ට කෙලිම බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ select කරෝ ඩරස් පොයින්ට්ස් කියලා ඔයගොල්ලන්ට පොඩි කාල සීමාවක් වේ බැංක් ට්‍රාන්ස්ෆර් වලට වඩා ඉක්මනින් මේක ෆොටෝ එක මම ඔයාලට සඳහන් කරලා මේ වීඩියෝ ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔයා තෝරගන්න පේමන්ට් එක අනුව ඔයාගේ ලැබෙන රිෆයින් එක ඔයා සිලෙක්ට් කරේ මොකද්ද? ඔයා බැංක් ඩිපොසිට් සිලෙක්ට් කරා නම් බැංක් ඩිපොසිට් අදාළ දවස් කිහිපයක් තුළ ඔයාගේ මුදල ඩිපොසිට් වෙනවා. ඔයා ඩරස් පොයින්ට් සිලෙක්ට් කරා රිටර්න් එකේ පේමන්ට් එක ඔයාලා ලබා ගන්නවා නම් ඔයා ඩරස් පොයින්ට්ස් ලැබෙන්නේ මෙන්න මගේ කාලයකට බලනකොට ඉතින් ඒක බලද්දි ඩරස් එකේ රිටර්න් එකක් කරපුවාම ඔයා බැංක් ඩිපොසිට් තෝරනට වඩා ඉතින් ඉතින් ඉක්මනින් ඔයගොල්ලන්ට ඩරස් පොයින්ට්ස් හරහා ඔයාගේ රිෆයින්ඩ් එක ලබා ගැනීමේ හැකියාව තියෙන බලන්න මේ තමයි මේ ප්‍රොසෙස් ක්‍රියාවලියලා තියෙන්නේ. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ බය වෙන්න එපා. ඉතින් දවස් කිහිපයක් වතුද ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔය රිටර්න් එක හරියටම අප්‍රූව් කරලා නම් ඔයාගේ රිටර්න් කරපු දේ හරියටම 100%ක් රිටර්න් එකේ මේ තහවුරු කරලා තියෙනවා නම් මෙන්න මේක වෙලා තියෙන එක තහවුරු කරලා පස්සේ තමයි ඔයගොල්ලන්ට මෙන්න මුද ඔයාගේ රිෆයින් එක ඉෂුව් කරන්න. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඒ අදාළ මුදල බැංක් එකට ඩිපොසිට් වෙයි. හෝ ඔයා ඩරස් පොයින්ට්ස් එක්ක ඔයගොල්ලන්ට ඩරස් පොයින්ට්ස් account එකට
ඒ අදාළ මුදල ලැබේ. ඉතින් ඔයාලට එහෙම නැත්නම් ලැබුණ නැත්නම් ඔයාලට පුළුවන් දරස් කස්ටමර් කෙයා සම්බන්ධ. ඉතින් මම නැවත වීඩියෝක් කරනවා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න ඒක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් දරස් හෙල්ප් සෙන්ටර් එකකින් කස්ටමර් කෙයා සම්බන්ධ කරගෙන ඒකේ තියෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ඔයාගේ ප්‍රශ්නය නිවැරදි කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ සම්බන්ධව ඕඩර් එකක් රිටර්න් කරොත් ඔයාට මේ මුදල අනිවාර්යෙන් ලැබෙනවද කියලා. ඔව් අනිවාර්යෙන්ම ලැබුණා. මොකද මගේ හැම රිටර්න් කරපු ප්‍රොඩක්ට්ස් කිහිපයකට ප්‍රොඩක්ට්ස් දෙකටම ඒ අදාළ මගේ බැංකු ගිණුමට ලැබුණා දින කිහිපයක්. දින මේකේ බලන්න පුළුවන්. මගේ බැංකුවේ මෙයා ඩිපොසිට් කරලා දෙන බලන්න රිෆයින් ඉෂුව් කියන්නේ බාගමින් සඳහන් කරා රිෆයින් ඉෂුව්ඩ් කියලා 5/29 වන දින. බලන්න මෙන්න මේ විදිහට උගලම පෙන්නන්න. සෝරි 5/29 නෙවෙයි. ඔයාලා මම නැවත පෙන්නන්න. 5/29 විතර බලන්න පුළුවන් your refine has been approved කියලා මේක සඳහන් කරලා තියෙනවා. refine process is complete කියලා. ඉතින් දින කිහිපයක් අද්දි මෙන්න මේ ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ දින කිහිපය තුර වගේ අදාළ මුදල බැංකුව ඩිපොසිට් කරලා තියෙනවා බලන්න පුළුවන්. මට බැංක් එකේ තිබ්බ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තමයි මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියෙනවා. බලන්න මෙන්න මේ විදිහට සාක්ෂි සමගව මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරා. මෙන්න මේ රිටර්න් කරන ප්‍රොඩක්ට් එකේ අවශ්‍ය මුදල ලැබෙනවා කියලා. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ මෙන්න මේ සම්බන්ධව. ඉතින් මේ වගේ අපි අලුත්ම වීඩියෝ අපි ඉක්මනටම හමු වෙමු.